දෙන්නට. මේ අතර අදානි සමාගම ව්‍යාපෘති සම්පූර්ණයෙන් නතර කර නොමැති අතර ජනතාවට බරක් නොවන පරිදි ඒවා ක්‍රියාත්මක කිරීම පිළිබඳ යලිසලකා බලමින් සිටින බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. අපේ ස්ථාවරයේ තිබෙන අපි ආයෝජනවලට විවෘතයි. අදානි සමාගමත් අපට ගැළපෙන ආයෝජන ගෙන එනවා නම් ඒවා විවෘතව සාකච්ඡා කරන්න අපි සූදානම්. හැබැයි මේ නිශ්චිත සුළං විදුලි බල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙහි ගාස්තු ගැන රජයට අදහසක් තියෙනවා. මේ ගාස්තු ඉහළයි. අපේ ඉල්ලීම ඒ ගාස්තු සංශෝධනය විය යුතුයි. ඒ ගාස්තු සංශෝධනය කරගෙන එනවා නම් මේක අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ගාස්තු සංශෝධනය කරන්න ඕන සූදානම් නැත්නම් ඕන්න තීන්දුවක් ගන්න පුළුවන්. එහෙනම් මේ ව්‍යාපෘතිය අතහරින්න කියලා. ඒන් අදහස් වෙන්නේ නැහැ ලංකාවට එන ආයෝජකයෝ ඔක්කොම යනවායි කියන එක. කවර ආයෝජකයෙක් වුණත් ඒ බර අපට දරා ගන්න බැරි නම් අවසානයේ ඒ බර අපිට ජනතාව මත පටවන්න සිද්ධ වෙනවා නම් රජයේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නවා ජනාධිපතිවරයා. ඉන්දියාවේ ගිය ගමනේදීත් පැහැදිලිවම කිව්වේ මේ ව්‍යාපෘති සම්බන්ධයෙන් අපේ ස්ථාවරය. ඒ අනුව අපි කටයුතු කරේ. ඒ අනුව තමයි අදාළ සමාගම යම් තීන්දුවකට එළඹුණේ. ඕනෑම දෙයක් අපි සාකච්ඡාවට ගන්නේ ඒ මගින් රටට සහ ජනතාවට වෙන වාසිය දිහා බලලා.